සවුන්ඩ් එකක් කිසිම එකක් පෙන්නලා නැහැ. එයා කිව්ව විදිහට ට්‍රාන්ස්ෆෝමර් එක ගිහිලා කියලා තමයි යා නම් කිව්වේ. මේ බෝඩ් එක අපි චෙක් කරගන්න ඇසි අත තියන්න බැරි තරම් රත් වෙන. ඒ කියන්නේ දාපු සැනි වාෂ් වෙන. ඒ කියන්නේ ඒ තරමට රත් වෙනවා. අද රිපෙයාර් එක සාර්ථකයි. සාදරයෙන් පිළිගන්නවා SLUS Tech YouTube channel එකට. ඔන්න අද මං අරන් ආවේ රේඩියෝ රිපෙයාර් එකක්. මේක මගේ යාළුවෙක්ගේ රේඩියෝ එකක්. මේක මේ එයාගේ එයා මේක කලින් රිපෙයාර් කරන්න try එකක් දීලා තියෙනවා. මේක මුකුත් ඒ කියන්නේ මේක කිසිම මේකක් නැහැ. ඒ කියන්නේ මේ කිසිම සවුන්ඩ් එකක් කිසිම එකක් පෙන්නලා නැහැ. එයා මේක ගලවලා බලලා තියෙනවා. දැන් එයා ටිකක් කල් එක කරලා මේකේ මේ තිබිලා තියෙන අවුල තමයි යා කිව්ව විදිහට ට්‍රාන්ස්ෆෝමර් එක ගිහිලා කියලා තමයි යා නම් කිව්වේ. මේක ආටත් හදාගන්න බැරි වෙලා තියෙනවා. දැන් මලන්න මේකේ මේ මුකුත් නැහැ. මේක මේ රිපෙයාර් කරන්න එයා දීලා තියෙන try එකක් දීලා තියෙනවා. මේකේ මේ ට්‍රාන්ස්ෆෝමර් එක උනත් මේකේ මේ වයරුත් නැහැ. මේ AC ඉන්පුට් වෙන පැත්තේ මේ සෙකන්ඩරි මැද වයර් එකක් නැහැ. මේකේ මේ අර මැද සෙන්ටර් ටැපින් වයර් එක බිඳුව ග්‍රවුන්ඩ් වයර් එක නැහැ. මේකෙත් මේ ගලවලා තියන්නේ සර්කිට් එකත් ඒකෙත් ඇන නැහැ. මේ අපි දැන් මේක චෙක් කරගන්න ඕන. මේක ට්‍රාන්ස්ෆෝමර් එක කොහොමත් අනිවාර්යෙන්ම දාගන්න වෙනවා. මේක අපි චෙක් කරගන්න ඕන. මේ බෝඩ් එක අපි චෙක් කරගන්න වැඩ කරනවද කියලා මුලින්ම බලාගන්න මේක කන්ඩිෂන් එක. මොකද මේවා දාලා තේරුමක් නැහැ නැත්තම්. මේ දැන් අපි මේකේ පවර් දෙන තැන බැලුවොත් එයා මේ ඩයෝඩ් දෙකක් ගලවලා තියෙනවා. මේකේ රෙක්ටිෆයර් ඩයෝඩ් දෙක මෙන්න මෙතන එනවා ඩයෝඩ් දෙකක්. මෙතන එනවා ඩයෝඩ් දෙකක්. ඒ දෙක ගලවලා තියෙනවා. මේ ඩයෝඩ් දෙක මේක වෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එන මේ නිල් පාට මේ වයර් දෙක. මෙන්න මේ නිල් පාට වයර් දෙක ඔයගලන්ට පේනවා. මෙන්න මේ නිල් පාට වයර් දෙක මෙන්න මෙතනට ඩයෝඩ් දෙකේ තියෙන එක ඩයෝඩ් එකකට එක නිල් පාට වයර් එකයි අනිත් ඩයෝඩ් එකට අනිත් නිල් පාට වයර් එක යනවා ඩයෝඩ් දෙකේ මේ ඇනෝඩ් එකට. ඊපස්සේ ඒ ඩයෝඩ් දෙකේ කැතෝඩ් දෙක එකතු කරලා තමයි කැතෝඩ් දෙක එකතු කරලා තමයි මේකේ ධන සප්ලයි එකට දීලා තියෙන්නේ. මේකේ ඩයෝඩ් එකේ එනවා මැද වයර් එකක්. මේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඩුවල් සප්ලයි වල එන බිඳුව ග්‍රවුන්ඩ් වයර් එක. ඒක තමයි යන්නේ මේ ග්‍රවුන්ඩ් එකට. ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේන් ස්මූතින් කැපැසිටි එක මයික්‍රෝෆැරඩ් 10 වෝල්ට් 10 මේ ස්මූතින් කැපැසිටි එකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ කැපැසිටි එක ඒකේ කැප් එකේ ධනට තමයි යන්නේ. මේකෙන් එන ධන වෝල්ටේජ් එක මේකේ අර ට්‍රාන්ස්ෆෝමරේ ඉඳලා එන බිඳුව වයර් එක කෙලින්ම යනවා මෙන්න මේකේ තියෙන මේ ඩයෝඩ් එකේ රින එකට. දැන් මේ හරි ඕගලන්ට තව දෙයක් කියන්න තියෙනවා. සාමාන්‍ය රේඩියෝ එකක් ගලවන්න නැතුවම අපිට චෙක් කරගන්න පුළුවන් ඒකේ ට්‍රාන්ස්ෆෝමරේ හොඳයිද නැද්ද කියලා. අපිට මේ ID එකක් ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මේ මල්ටිමීටරේ ඕම් ස්කේල් එකට දාගන්න ඕන. ඕම් ස්කේල් එකට හරි බස මුඩ් එකට දාගත්තත් කමන්නේ. මම මේ එහෙම දාගෙන මෙන්න මෙතන මේ AC ඉන්න මෙන්න මෙතන තියෙන මේ පින් දෙකට තියලා බලන්න ඕන මොන හරි වැලියු එකක් පෙන්වනවද කියලා. දැන් බලන්න කිසි වැලියු එකක් පෙන්වන්නේ නැහැ. දැන් මෙහෙම වැලියු එකක් පෙන්වන්නේ නැහැ කියන්නේ ඔයගොල්ලන්ගේ රේඩියෝ එකේ ට්‍රාන්ස්ෆෝමරේ අවුලක් තියෙනවා. දැන් මෙහෙම වැලියු එකක් පෙන්නුවොත් මොකක් හරි ඕම්ස් ගානක් පෙන්නුවොත් ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරේ හොඳයි. මොකද මේ වයර් දෙක කෙලින්ම යන ට්‍රාන්ස්ෆෝමරේ AC ඉන් වයර් දෙකට මෙන්න මෙහෙම වැලියු එකක් පෙන්වන්න. දැන් මෙහෙම ට්‍රාන්ස්ෆෝමරේ මේ AC ඉන් වයර් දෙක කෙලින්ම මෙන්න මෙහෙම තමයි මේ යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක සම්බන්ධයෙන් මෙන්න මෙහෙම පෙන්නුවාම ඇතුලේ මේකේ තියෙන ඇතුලේ මේ ඉන්ඩක්ටර් එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම වැලියු එකක් පෙන්වන්න ඕන.
අර ඔයගලන්ට පේනව නේද මේ වැලියු එකක් යන. ඒ කියන්නේ මේ යන්නේ එහෙම යනවා කියන්නේ ට්‍රාන්ස්ෆෝමරේ හොඳයි. එහෙම යන්නේ නැහැ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරේ ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් මම මේක කරන්න හදන්නේ දැන් මේකේ පව මුකුත් නැති හින්දා මම මේක මුලින්ම චෙක් කරගන්නවා මේකේ බෝඩ් එක කොහොමද තත්ත්වය කියලා. මේකට මම මුලින්ම මේ එන්න මෙතනට දෙනවා 5 වෝල්ට් දීලා බලනවා මුලින්ම. බලමු මොකද්ද වෙන්නේ කියලා. මුලින් බෝඩ් එක චෙක් කරන් ඉන්න බෑ. මම මෙතනට වයර් කැල් දෙක පාස් කරනවා මුලින්ම. මේක චෙක් කරගන්න. දැන් මම මේකේ රින එක පාස් කරනවා මේ කැපැසිටර් එකේ රින එකට. මම ධන එක පාස් කරනවා මේ කැපැසිටර් එකේ ධන එකට. මෙතනට තමයි මේ කියන මේ මෙතන තියෙනවනේ මේ 1.5 බැටරි එකක් දාන්න. ඒ දෙක එකතු වෙලා 3 වෝල්ට් හැදෙනවා. ඒ දෙකත් සම්බන්ධ වෙන්නේ මේ විදිහට තමයි. මෙතනට ඔන්න මම දැනට පොඩ්ඩක් පාස්ස ගත්තා. අපි දැන් මුලින්ම දීලා බලමු මේකට පව කොහොමද තත්ත්වය කියලා. කම්පියුටර් පවර් සප්ලයි එකකින් තමයි මම මේකට පව දීලා බලන්නේ. මේකට 5 වෝල්ට් තමයි මම දෙන්නේ. අපි දීලා බලමු මේ කොහොමද තත්ත්වය කියලා. මේකේ ওই වගේ දෙයක් අපිට පෙන්නයිද කියලා. ඔන්න මම පව දුන්නා මේකට. අපි බලමු ස්විච් එක ඔන් කරගෙන. කිසිම සද්දයක් නම් ඇහෙන්නේ නැහැ. මේ තියෙන මේ IC එකේ පින් ටික. පොඩි සද්දයක් ඇහෙනවා මේ. ඉතින් ස්විච් එකේ වද්ද IC එක නම් රත් වෙනවා හොඳට. මේ මෙතන අල්ලනකොට මේ IC එක අත තියන්න බැරි තරම් රත් වෙනවා. ඒ කියන්නේ ඇම්ප්ලිෆයර් IC එක ෂෝට් එකක් මොකක් හරි තියෙනවා. ඔයගොල්ලන්ට ඒක මම පෙන්නන්න පුළුවන්. මේ පෙට්‍රල් ටිකක් දාගෙන පෙන්නන්නම්. එතනට මේ IC ගොඩක් රත් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. දාපු සැනින් වාෂ් වෙන. ඒ කියන්නේ ඒ තරමට රත් වෙනවා. ඇම්ප්ලිෆයර් IC එකේ ෂෝට් එකක්. ඒ කියන්නේ ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. අත් මුලින්ම මේ ඒක ටෙස්ට් කරගෙන ඉන්න මේක පව ගලවන් ඉන්නවා. දුම දානවා හොඳටම. ඒ කියන්නේ මේක ගැටලුවක් තියෙනවා මේ ඇම්ප්ලිෆයර් IC එකේ. අපි IC එක මුලින්ම බලමු. මේ දාලා බලන් ඉමු මේ කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන මේක FM මේ රේඩියෝ රිසීවර් IC එක රිසීව් කරන මේ අපි මේක මුලින්ම දාගෙන ඉන්න ඇම්ප්ලිෆයර් IC එක මේ කොහොමද කියලා. මේක D මේකේ නම්බර තමයි D2822 M කියලා. ඉතින් මේකට කිසිම ගැටලුවක් නැතුව අපිට දාන්නත් පුළුවන් TDA 2822 දෙකම එකයි. මම IC එකක් මේකට දැන් දාගන්නවා. හරි, දැන් මට මේ ඔන්න හම්බුණා IC එකක් TDA 2822. මේකට දාන්න පුළුවන් මේ IC එක. මේ අපි ඒක දාගෙන බලමු. මේක හරියන්න පුළුවන්. මම හිතනවා මේක මේ රේඩියෝ රිසීවර් IC එකේ අවුලක් නැති වෙති කියලා. මේ වෙලාවේ හිටින් මට ඒක චෙක් කරගන්න ඉඩක් නැහැ.
හරි දැන් මම මේ IC එක ගලව ගත්ත මේක තිබ්බ IC එක මේ තියෙන්නේ මේ TDA නෙමෙයි D2822 දැන් මම මෙන්න මේකට මෙන්න මේ TDA 2822 දාගන්නවා සේම් නම්බර් දෙක මේ IC එක දානකොට මම මේක හරි පැත්ත බලලා දානවා මේ IC එකේ මෙතන නොච් එකක් තියෙනවා මේකෙත් මෙතන නොච් එකක් මේ පෙන්වලා තියෙනවා මේ පැත්තට මම දාගන්නවා ෆ්ලක්ස් ටිකක් දාන් ඉන්නවා දෙපැත්තට එතකොට හොඳට මේක පාස් කරන්න පුළුවන් ඔයගොල්ලෝ IC එක පාසද්දි වැඩි වෙලා බවුත් එක තියාගෙන ඉන්න එපා පින් වල මොකද මේ IC එක ගොඩක් රත් වුණොත් IC එක ඩැමේජ් වෙන්න පුළුවන් ඒ නිසා ටග් ගාලා පාස් කරලා ටග් ගාලා ගන්න IC එක රත් වෙලා තිබුණොත් පොඩ්ඩක් IC එක පොඩ්ඩක් කූල් ඩවුන් වෙනකන් ඉඳලා මේ පාස් ගන්න ගොඩක් හොඳයි මම පාස් කරගත්තා මේ ගැරුණි ස්පීකර් වයර් එක මම මෙතනට පාස් කරගෙන ඉන්නවා හරි අපේ මුකුත් නැහැ වෙන හරි දැන් අපි බලමු මේකට පවර් දීලා මේ බලමු කොහොමද තත්ත්වය කියලා පවර් දීලා මම මේක පවර් ඔන් කරගන්න ඔන්න පේනනේ ස්පීකර් සවුන්ඩ් එකක් ඇහෙනවා මේ පොඩි හම් එකක් ගතියක් ඔයගලන්ට ඇහෙනවනේ අන්ට ඇහෙනවනේ හරි මම මේ IC එකේ තමයි කොහොමද ගැටලුව තිබිලා තියෙන්නේ මේක දැන් ස්විච් එකේ කේස් එකක් තියෙනවා මොකක් හරි මේ ස්විච් එකේ තියෙනවා මොකද කාලයක් පැත්තකට කරලා තිබ්බා කිව්වනේ ඒ ස්විච් එහෙම වුණොත් අවුල් යනවා tahanan යන්නත් වෙලා ඇවිල්ලා තියෙන යන්න කලින් දේවල් ටිකක් තියෙනවා මතක් කරලා යන්න. මම යන්නේ චුට්ටක් ඉල්ලා. ඒ කියන්නේ මේ අද රිපෙයාර් එක සාර්ථකයි. කියන්නේ අද රිපෙයාර් එක සාර්ථකයි මේකේ මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ ස්විච් එක මම ඒක පොඩ්ඩක් පස්සේ ක්ලීන් කරගන්නවා මේ කන්ටැක්ට් ක්ලීනර් ටිකක් හරි ගහලා මේ ක්ලීන් කරගන්න එක කරත් හරියනවා. ඒ කියන්නේ මෙන්න මේ IC එකේ තමයි මේ ගැටලුව තිබිලා තියෙන්නේ. මේ තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන මේ IC එක ෂෝට් වුණාම මේක ලොකු ෂෝට් එකක් නේ. දැන් මේක රත් වෙන තැන ෂෝට් එකක් වෙලා තියෙනවා කියන්නේ ලොකු ෂෝට් එකක්. එහෙම වුණාම ගොඩක් දුරට මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමරේ යන්න ඉඩ ගඩක් තියෙනවා. මොකද ගොඩක් වෙලාට මේක එහෙම ප්ලග් කරලා තියෙනවා මේක පවර් ඔන් එකේ තියලා තියෙනවා මේක ට්‍රාන්ස්ෆෝමරේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් නිකම් මේ ට්‍රාන්ස්ෆෝමර් එක පිච්චෙන්න පුළුවන්. ගොඩක් දුරට මේකේ ප්‍රයිමරි පැත්ත පිච්චෙනවා. දැන් මේක නම් ඒ වයර් උඩ න කොහොමද ට්‍රාන්ස්ෆෝමරේ දාලා මේක දැන් හදලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ රේඩියෝ මේ විසි කරන්නේ නැතුව මෙහෙම හදා ගන්න පුළුවන්. මේ වගේ පොඩි විදමක් කරලා මේ IC එක නම් හිතන රුපියල් 100ක්වත් එන්නේ නැහැ. මෙන්න මේ amplifier IC එක නම් මේ
එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි ඉගෙන ගත්තා කියලා මම හිතනවා. මේ ඔයගලන්ට මොන හරි ප්‍රශ්න හරි තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඒකට පුළුවන් විදිහට උත්තර දෙනවා. තව ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා සහ ඉලෙක්ට්‍රොනික්ස් වලට කැමති මේ අය ඉන්නවනම් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක පෙන්න ෂෙයා කරන්න. තව මේ channel එකට support එකක් දෙන්න ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මොන හරි වීඩියෝ හොඳයි නම් like කරලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.